construct the line segment AB equals 7.5 centimeters. හරිද? හරි. මම බෝඩ් එක මකනවා. construct a line segment AB equals 7.5. දැන් පුතේ ඔයගොල්ලෝ මෙන්න මෙහෙම වැඩක් කරනවා. කෙලින්ම රූල තිබ්බා. රූල අරගෙන 7.5 centimeters මැනලා ඔන්න ඔය විදිහට ලයින් එකක් ඇඳලා AB කියලා මාක් කරා. ගොඩක් අය ඔන්න ඔහොම කරන්නේ. මෙන්න මෙහෙම කරොත් වැරදි. හරිද? මෙතන කරන්න කියන්නේ මොකද්ද? construction එක. නිර්මාණයක් කරන්න කියලායි කියන්නේ. length එක 7.5 වෙන විදිහට නිර්මාණයක් කරන්න කියලායි කියන්නේ. නිකන් ඕගොල්ලන්ට අඩි රූල තිබ්බා 7.5 මැන්න ලයින් එක ඇඳලා කරන්න බෑ. පැහැදිලිද? ඔන්න අහන්නකො. කොහොමද අපි මේක කන්ස්ට්‍රක්ෂන් කරන්න කියලා? මුලින්ම පුතේ අපි 7.5 අදාළ නැහැ. දිගට ලයින් එකක් ඇඳ ගන්නවා. මේ විදිහට දිගට ලයින් එකක් අඳිනවා. හරිද? දිගට ලයින් එකක් අඳිනවා. හරිද? ඊට පස්සේ පුතේ මොකද කරන්න ඕනේ? අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ගේ කම්පාස් එක තියෙනවනේ. කම්පාස් එක අරගෙන කම්පාස් එකට ගන්න ඕනේ 7.5 centimeters. රූල පාවිච්චි කරලා සෙන්ටිමීටර් 7.5 centimeters ගන්නවා කම්පාස් එකට. හරිද? කම්පාස් එකට 7.5 අරගෙන මොකද කරන්නේ? මේ නම්බර් අපි ඇඳපු ලයින් එකේ කොහේ හරි පොයින්ට් එකක අපි කම්පාස් එකේ තුඩ තියලා, හරිද? කොහේ හරි පොයින්ට් එකක අපි කම්පාස් එකේ තුඩ තියලා මේ විදියට ආක් එකක් අඳිනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ආයේ කම්පාස් එකේ 7.5 centimeters දුර වෙනස් කරන්නේ නැතුව අහගන්නකො. මේ විදියට කම්පාස් එකේ 7.5 කියන ඩිස්ටන්ස් එක වෙනස් කරන්නේ නැතුව මෙතන දැන් අපේ ක්‍රොස් එකක් තියෙනවනේ අපි ඇඳගත්ත. අන්නේ ක්‍රොස් එකේ කම්පාස් එකේ තුඩ තියලා මේ පැත්තට ආක් එකක් ඇඳ ගන්නවා ওই විදියට. හරි. දැන් මොකද උනේ? මෙතන ඉඳන් මෙහෙට ආක් එකක් ඇඳලා ඊට පස්සේ A ඉන්ටර්සෙක්ෂන් පොයින්ට් එකේ ඉඳන් මේ පැත්තට ආක් එකක් ඇඳලා. ඔන්න මොකද්ද කරේ අපි? 7.5 කියන ලයින් එක කන්ස්ට්‍රක්ට් කරා. නිර්මාණය කරා. හරි. එහෙනම් දැන් අපිට මාක් කරන්න පුළුවන් this is the point A, this is point B. මේක point B එක, මේක point A එක කියලා අපිට කන්ස්ට්‍රක්ට් කරන්න පුළුවන්. හරිද? හරි. එහෙනම් decimal number අහගන්නකෝ. 8/25 as a decimal number එකක් විදිහට පෙන්වන්න රිප්‍රසන්ට් කරන්න කියලා කියනවා. හරි. 8/25. ඉක්මනට හදපු නැති කට්ටිය බලන්න හදන්න ඕගොල්ලෝ දන්න විදියට 8/25 write as a decimal number එකක් විදියට ලියන්න ඕනේ. දැන් පුතේ මෙහෙමයි අපි මේක මතක් කරගන්නේ. දැන් 8/10 කියලා තිබ්බනම් අපි කොහොමද decimal number එකක් විදියට ලියන්නේ? 8/10. එතකොට there are 1 0. denominator එකේ there is a 1 0. එහෙනම් ඕනෑම නම්බර් එකක යාට පිටිපස්සෙන් අපිට ඕනනම් ඩෙසිමල් පොයින්ට් එක ගන්න තියෙනවා. හරිද? අපිට ඕනනම් ඩෙසිමල් පොයින්ට් එක නම්බර් එකේ පිටිපස්සේ තියෙනවා ඒක ගන්න. එහෙනම් යට තියෙනවා 1 0 එකක්. යට තියෙන 1 0 එකයි නම් ඩෙසිමල් පොයින්ට් එක එකපාරක් මෙහෙට පයින්නවා. ආන්සර් එක 0.8 වෙනවා. 8/100 වුණොත් there are 2 zeros. zeros දෙකක් තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? 8 පිටිපස්සෙන් තියෙන ඩෙසිමල් පොයින්ට් එක දෙපාරක් පයින්නවා මේ විදිහට. 0 මෙන්න මෙතෙන්ට පැන්නා. එහෙනම් අපි ඩෙසිමල් පොයින්ට් එක තනියෙන් ඉස්සරහා තියන්නේ නැහැ. අනිවාර්යෙන් 0 එකක් එන්න ඕනේ ඉස්සරහට. 0.08 කියලා ආන්සර් එක එනවා. ඔය ඔක්කොම කරන්න පුළුවන් කොහොමද? denominator should be multiple of 10 or 100 or 1000. denominator එක 10 හරි 100 හරි 1000 හරි 10000 හරි ඒ වගේ තියෙනවා නම් අපිට මෙන්න මේ විදියට ලියන්න පුළුවන්. හරිද? decimal values මේ විදියට ලියන්න පුළුවන්.
හැබැයි ප්‍රශ්නෙට තියෙන්නේ මොකද්ද? ප්‍රශ්නේ තියෙන්නේ මෙයාගේ ඩෙසිමල් පොයින්ට් එක 100 නෙවෙයි නේද? 25 තමයි ඩෙසිමල් sorry ඩිනොමිනේටර් වැලියු එක. එහෙනම් මොකද කරන්නේ? ඉස්සල්ලාම අපි යාගේ ඩිනොමිනේටර් එක 100 වලට කන්වර්ට් කරගන්න ඕනේ. 10 ඕ 100 ඕ 1000 වලට කන්වර්ට් කරගන්න ඕනේ. දැන් 25 කියන නම්බර් එක අපිට 10 වලට ගන්න අමාරුයි. හැබැයි අපිට 25 ගෙනියන්න පුළුවන් කීයටද? 100 වලට අරන් යන්න පුළුවන්. by multiplying 4. 4 වලින් multiply කරලා. Then 8 also multiply by 4. 25 multiplied by 4, 100. 8 multiplied by 4, 32. Like that. Then okay. Then පුළුවන්. There are two zeros in the denominator. Denominator එකේ zeros දෙකක් තියෙනවා. එහෙනම් zeros දෙක වෙනුවට number එකේ පිටිපස්සේ තියෙන decimal point එක දෙපාරක් ඉස්සරහට පන්නන්න පුළුවන් මෙහෙම මෙතෙන්ට. එහෙනම් decimal point එක තනියෙන් ඉස්සරහා තියන්නේ නැහැ. Answer should be 0.32. ඔන්න answer එක. හරිද? බලන්නකෝ ඔයගලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉක්මනට අහන්නකෝ. ප්‍රශ්නයක් තියෙනවා නම් මොකක් හරි ඉක්මනට අහන්න. ප්‍රශ්නයක් නැත්නම් වැඩේ තේරුණා නම් ලියා ගන්න. හරි? වැඩේ තේරුණා නම් ලියා ගන්න. හරි කට්ටිය හරියට දාගන්න. Okay. Now we move to next question. හරි. මෙන්න මෙහෙම අහනවා question number 19 එක. The given figure is a pure tessellation. Some lines are disappear. සමහර line disappear වෙලාලු. මැකිලා ගිහිල්ලාලු. පේන්නේ නැතුව ගිහිල්ලාලු. හරි. Redraw the line to mark a pure tessellation. Redraw the lines to make a pure tessellation. එහෙනම් පුතේ pure tessellation එකක් වෙන්න නම් ඕගොල්ලෝ tessellation පාඩම කරලා තියෙනවා නම් මේ වෙද්දි pure tessellation වෙන්න නම් ඒ pattern එක එහෙම නැත්නම් ඒ රටාව හැදිලා තියෙන්න ඕනේ same polygon. එකම ජාතිය figures වලින් විතරයි හැදිලා තියෙන්න ඕනේ pure tessellation එකක් වෙන්න නම්. හරිද? semi pure වෙන්න නම් 2 or more. ඒ කියන්නේ shapes 2 or more දෙකක් හෝ දෙකකට වඩා වැඩි ගාණක් තියෙනවා නම් ඒක semi pure tessellation එකක් වෙනවා. එකම figure එකෙන් දිගටම හැදිලා තියෙනවා නම් අපි කියනවා pure tessellation කියලා. එහෙනම් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම තියෙනවනේ. මේකේ ඕගොල්ලන්ට මෙන්න මේ line එකම දිගට continue කරන්නයි තියෙන්නේ. ওই විදියට continue කරගත්තා නම් හරි. ඊට පස්සේ ඊළඟ එකෙත් ওই විදියටම ඔන්න ඔය විදියට figure එක ඇඳගත්තා නම් pure tessellation එකක් තමයි හැදෙන්නේ. හරි. This is a pure tessellation. හරි. Question number 20. Underline the example for the random event. Random event එකකට තියෙන examples මොනවද කියලා අහනවා. හරි. අපි බලමු. පළවෙනි example එක දීලා තියෙනවා obtaining the head when a coin is tossed. Obtaining a head when a coin is tossed. හරි. දැන් අපි coin එකක් toss කරනකොට හරිද? coin එකක් toss කරනකොට there are two sides දෙකක් තියෙනවා head and tail. head එකකුයි tail එකකුයි තියෙනවා. අපිට කියන්න බෑ head එක වැටෙයිද tail එක වැටෙයිද කියලා අපිට හරියටම කියන්න බෑ. පැහැදිලිද? 10 පාරක් head එක වැටුණා 11 වෙනි පාර tail එකක් වැටෙන්න පුළුවන්. ඒ හින්දා අපිට guess කරන්න බෑනේ. එහෙනම් ඒ වගේ වට අපි කියනවා random event කියලා. එහෙනම් පළවෙනි එක obtaining a head when a coin is tossed. එහෙනම් ඔන්න පළවෙනි එක random event එකක්. Roman number 2 obtaining number 6 when a tetrahedron number as 1 to 4. එකේ ඉඳන් 4 වෙනකන් number කරපු tetrahedron එකක් තියෙනවලු. tetrahedron එකක් කියන්නේ triangles වලින් විතරක් හැදුන solid එක. මතකයිනේ. There are 4 triangles. Triangles 4කින් හැදුන tetrahedron එකේ පැති 4ක mark කරලා තියෙනවලු 1 to 4. එහෙනම් පුතේ මේකේ 6 කියන number එකක් තියෙනවද කොහේ හරි? 6 කියන number එකක් කොහෙවත් නැහැ. එහෙනම් මේ event එක මොකද්ද? Definitely not occur event එකක්.
නේද? එකේ ඉඳන් 4 වෙනකම් මාක් කරලා තියෙන එක 6 ඉලක්කම තියෙන විදියක් නැහැනේ. එහෙනම් ඒක definitely not ඔක. ඊට පස්සේ a rubber ball floating on the water. රබර් බෝල් එකක් floating on the water වතුරේ පාවෙනවලු. හරි. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ අනිවාර්යෙන් රබර් බෝලයක් වතුරකට වැටුනොත් ගිලෙනවද? ගිලෙන්නේ නැහැ නේ. ගිලෙන්නේ නැහැ අනිවාර්යෙන් වතුරේ පාවෙනවා. එහෙනම් ඒක definitely ඔක ඉවෙන්ට් එකක්. එහෙනම් මෙතන තියෙන එකම එක random event එකයි Roman number 1 obtaining the head when a coin is tossed. හරි. එහෙනම් අපි පළවෙනි questions 20 discuss කරලා ඉවරයි. හරි පුතේ අපි බලමු question number 3 එක. බලන්නකෝ මෙන්න මේ question number 3 එක. හරි. දැන් ඕගොල්ලෝ කොලයක හරි පොතක් නැතුව ඇති කොලයක් අරගෙන මෙන්න මේ කියන විදිහට question number 3 එක කරන්නකෝ බලන්න. මම විනාඩි 3ක් දෙන්නම්. ඉක්මනට කියවලා බලලා හදන්න පටන් ගන්නකෝ. හැමෝම කරන්න ඕනේ. මොකද ඕගොල්ලෝ තනියෙන් කරොත් තමයි ඕගොල්ලන්ට එක්සෑම් එකේ වුණත් තනියෙන් ආන්සර්ස් ලියන්න පුළුවන්. ඒ හින්දා ඕගොල්ලෝ අනිවාර්යෙන් ආන්සර්ස් ලියන්න ඕනේ. මොකද මං කියලා දුන්නටම බෑ ඕගොල්ලන්ට එක්සෑම් එකට ගිහිල්ලා ලියන්න. අනිවාර්යෙන් ඕගොල්ලෝ තනියෙන් කරලා තියෙනවා නම් විතරයි මේ එක්සෑම් එකේදීත් ලේසියෙන්ම උත්තර ලියන්න පුළුවන්. හරි. එහෙනම් question number 3 එක බලන්නකෝ. හරි අපි බලමු. මුලින්ම කියනවා draw a square with the side length of 4 cm and name it as ABCD. Draw a square with the side length 4 cm and name it as ABCD. හරි. ඔන්න හොඳට අහගන්න. දැන් ඕගොල්ලන්ට 4 cm ස්ක්වෙයාර් එකක් අඳින්න කියලායි කියන්නේ. එතකොට පුතේ ඕගොල්ලෝ හොඳට අහගන්න. ස්ක්වෙයාර් එක අඳින්න ඕනේ ඕගොල්ලන්ගේ කොටු රූල් පොතේ අඳින විදියට නෙවෙයි. ඕගොල්ලෝ හිතා ගන්න ඕනේ ඔයාලා මේ ස්ක්වෙයාර් එක අඳින්න යන්නේ A4 එක කියලා. A4 එක කොටු මොකුත් නැහැනේ. මේ ඕගොල්ලන්ට ලේසි වෙන්න කොටු මොකුත් නැහැ. එතකොට A4 එක අඳිනවා කියලා හිතාගෙන තමයි මුලින්ම අපි මේ ස්ක්වෙයාර් එක අඳින්න ඕනේ. එතකොට මම මොකද්ද කිව්වේ? මුලින්ම අපි දිගට ලයින් එකක් ඇඳගත්තා. දිගට ලයින් එකක් ඇඳලා ඊට පස්සේ කම්පාස් එකට ගන්නවා 4 cm. හරිද? කම්පාස් එකට 4 cm අරගෙන හොඳට අහගන්න. මේ හරියටම ඔයගොල්ලන්ට කන්ස්ට්‍රක්ෂන් එක කරන විදිය කියලා දෙන්නයි යන්නේ. මුලින්ම අපි කම්පාස් එකට ගන්නවා 4 cm. 4 cm අරගෙන මේ අපි ඇඳපු ලයින් එක උඩ කම්පාස් එකේ පොයින්ට් එක තියලා මේ පැත්තට ආක් එකක් අඳිනවා. ඊට පස්සේ ඒ ක්‍රොස් එක තියෙනවනේ. ඒ ක්‍රොස් එක උඩ කම්පාස් එකේ තුඩ තියලා මේ පැත්තට ආක් එකක් අඳිනවා. හරිද? ඔන්න හරි. ඊට පස්සේ ඔන්න දැන් අපි ස්ක්වෙයාර් එකේ එක ලයින් එකක් කන්ස්ට්‍රක්ට් කරගෙන ඉවරයි. පැහැදිලිද? එක 4 cm එකක් කන්ස්ට්‍රක්ට් කරගෙන ඉවරයි. දැන් ඕගොල්ලෝ අඳින්න යන්නේ මොකේද? A4 එක තමයි අඳින්න යන්නේ. ඊළඟට පුතේ ඕගොල්ලෝ 4 cm අඳින්න කලින් මොකද කරන්න වෙන්නේ? මෙන්න මෙහෙම ඕගොල්ලන්ගේ තියෙනවනේ සෙට් ස්ක්වෙයාර්ස්. හරිද? සෙට් ස්ක්වෙයාර් එක අරගෙන ඒක ඔයාලා තියාගන්න මෙහෙම. ඕගොල්ලන්ගේ ලයින් එක උඩ හරියටම මෙහෙම සෙට් ස්ක්වෙයාර් එක තියාගෙන මෙතන හදා ගන්න ඕනේ 90 ඩිග්‍රී එක. නේද? 90 ඩිග්‍රී ලයින් එක ඉස්සෙල්ලා ඉඳ ගන්න එපා. එහෙනම් අපි සෙට් ස්ක්වෙයාර් එක ওই විදිහට තියලා මේ විදිහට තියාගෙන 90 ඩිග්‍රී ලයින් එක හරියටම උඩට ඇඳ ගන්නවා. ඔහොම. හරි. ඔන්න අපි ඇඳා. මෙතනින් 90 ඩිග්‍රී එක ඇඳගත්තා. ඊට පස්සේ ඒ වගේම සෙට් ස්ක්වෙයාර් එක අරගෙන ගිහිල්ලා මෙතනක් තියෙනවා. මෙතනත් අපි හරියටම 90 හදා ගන්න ඕනේ. 90 ඩිග්‍රී ඇන්ගල් එක. ඔම හදාගෙන ඒ ලයින් එකත් උඩට දික් කරනවා. ඔහොම. හරිද? ඔන්න හරි. මේක තව ටිකක් කොහොම ඕගොල්ලන්ට උඩට ඇඳ ගන්න පුළුවන්. මේකත් මෙහෙම උඩට ගත්තා. ඊට පස්සේ පුතේ අපි දැන් 4 cm ස්ක්වෙයාර් එක කන්ස්ට්‍රක්ට් කරන්නයි යන්නේ. ඊළඟට ඔයාලා කම්පාස් එකට දැන් 4 cm කලිනුත් අරගත්තානේ නේද? 4 cm
මේ කම්පාස් එකට අරගෙනනේ තියෙන්නේ. දැන් අපි මෙන්න මේ ක්‍රොස් එකේ කම්පාස් එකේ තුඩ තියලා කම්පාස් එකට අර විදියටම 4 cm අරගෙන මෙතර ක්‍රොස් එකේ තියලා 4 cm වලින් මේ වගේ ආක් එකක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මෙතනත් තියලා කම්පාස් එකේ තුඩ තියලා ආක් එකක් ඇඳ ගන්නවා. හරිද? දැන් ඔයාලා මොකද කරගත්තේ? මේ විදියට මේ පැත්තත් 4 cm 4 cm හදාගත්තා. හරිනේ. දැන් අපිට අනික් ලයින් එක නිකම්ම කන්ස්ට්‍රක්ට් කරන්න පුළුවන්. මේ තියෙන්නේ. මේ දෙක ඔහොම තියලා මෙහෙම තියලා යා කරා නම් හරි. ඔව්. හරි නේද? ඔන්න අපි 4 cm 4 cm වන ස්ක්වයා එක ක්‍රියේට් කරගත්තා. හරි. ස්ක්වයා එක ක්‍රියේට් කරගත්තා. ඊළඟට මොකද්ද කියන්නේ කියලා බලමු. Draw a square with the side length 4 cm and name it as A, B, C, D. ඔන්න ඔය විදිහට නේම් කරගන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා construct equilateral triangles on every side of the square. මේ square එකේ how many sides? There are 4 sides. sides හතරක් තියෙනවා. එහෙනම් මේ side හතරට equilateral triangles construct කරන්න ගන්න කියලා කියනවා. එහෙනම් පුතේ කොහොමද equilateral triangles construct කරගන්නේ? ඔයගොල්ලෝ මේ වෙද්දි ඉගෙනගෙන ඇති. මොකද කරගන්න ඕනේ? ආයෙ අපි ගන්නවා කම්පාස් එකට 4 cm. හරිද? එහෙම නැත්නම් අපිට මේ එක ලයින් එකක් මෙෂර් කරලා 4 cm ගන්න පුළුවන් ওই විදිහට. හරි. ওই විදිහට කම්පාස් එකට ගන්නවා 4 cm. අරගෙන B කියන පොයින්ට් එකේ තියලා ආක් එකක් අඳිනවා. ඊට පස්සේ C වල තියලා ආක් එකක් අඳිනවා. හරිද? දැන් මොකද කරගත්තේ? BC කියන සයිඩ් එක එකක් කරගෙන BC කියන සයිඩ් එක එකක් කරගෙන ඒ පැත්තට හැදෙන ඉක්විලැටරල් ට්‍රයැන්ගල් එක ඇඳගත්තා. ওই විදිහට. හරි. ඒ වගේම අපි පැති හතරටම ගන්න වෙනවා. එහෙනම් AB සයිඩ් එකටත් 4 cm අරගෙන A වල තියලා යට පැත්තට ආක් එකක් අඳිනවා. B වල තියලා මෙහෙට ආක් එකක් අඳිනවා. හරිනේ. ඊට පස්සේ ඒ විදිහටම A වල තියලා මේ පැත්තට ආක් එකක් අඳිනවා. D වල තියලා ආක් එකක් අඳිනවා. හරිනේ. ඒ විදිහටම අපිට උඩ පැත්තටත් ගන්න පුළුවන්. උඩ පැත්තට ගන්න එක ඔයාලට පැහැදිලිව පේන්නේ නැති වෙයි ඈ. ওই විදිහට උඩ පැත්තටත් ගන්නවා. හරිද? ඔන්න ඔය විදිහට අපිට පැති හතරටම equilateral triangles create කරගන්න පුළුවන්. හරිනේ. මේ පැත්තටත් equilateral triangle එකක් හැදුනා. ඊට පස්සේ උඩ පැත්තටත් equilateral triangle එකක් හැදෙනවා. ඔය විදිහට. හරි. ඔන්න ෆිගර් එක. ඕක තමයි අඳින්න කියලා කියන්නේ. ඊට පස්සේ බලමු ඉතුරු ටික. ඊට පස්සේ construct the equilateral triangles on every side of the square. Roman number 3 එක the composite figure constructed above can be used as a net of the solid. What is the solid? මේ තියෙන්නේ. මොකක් හරි solid එකක net එකක් තමයි මේ තියෙන්නේ. නේද? There are 4 triangles. triangles හතරක් තියෙනවා. මැද්දේ square එකක් තියෙනවා. එහෙනම් ඕගොල්ලන්ට මුලින්ම මම අර වීඩියෝ එකේදී පෙන්නුවා මොකද්ද? මුලින්ම වීඩියෝ එකේදී පෙන්නුවා මේ තියෙන්නේ square base pyramid එකක net එක. square based pyramid. square base pyramid එකක net එක තමයි හැදුනේ. හරි. ඊට පස්සේ part B එක බලමු. Write the number of faces, vertices and edges of the above solid. මම වීඩියෝ එක ආයෙ පාරක් ටක් ගාලා ප්ලේ කරන්නම්. මතක් කරගන්නකෝ ඒකේ. number of faces, vertices, edges ගාන බලමු. හරි. ඔන්න මුලින්ම cube එක බැලුවා. cube එකේ 6 faces.
හරි cube එක හරි 12 edges තිබ්බා. ඊළඟට number of vertices ගාන 8. ඔය cube එකේ ඊට පස්සේ අපි ගියා square sorry triangular prism එකට. triangular prism එකේ ඔන්න ඔහම බලන්නකෝ. triangular prism එකේ තිබ්බා number of faces 5. number of edges 9. number of vertices 6. ඔය triangular prism එක. ඊට පස්සේ අන්න solid එක. square base pyramid එක. square base pyramid faces ගාන 5 faces 1 2 3 4 5 5 faces ඊළඟට number of edges තිබ්බා යට හතරක් තියෙනවා උඩ පැත්තට හතරක් ගිහිල්ලා තියෙනවා 8 edges number of vertices 5 හරි ඔච්චරයි හරි එහෙනම් මේකෙන් හැදෙන number of faces ගාන හරි edges ගාන number of edges is 8 vertices 5 හරි ඊට පස්සේ කියනවා show the above solid satisfy the Euler's relationship Euler's relationship එක satisfy කරනවා කියලා පෙන්වන්නලු එහෙනම් අපි ඉස්සලම් මතක් කරගමු Euler's relationship එක මොකක්ද කියලා හරි Euler's relationship එකේදී මොකක්ද කියන්නේ හරි Euler's relationship එකේදී කියන්නේ ඕනෑම solid එකක faces plus vertices ඕනෑම solid එකක faces ගානයි vertices ගානයි එකතුව සමාන වෙනවලු edges plus 2 හරි අපි බලමු satisfy වෙනවද කියලා faces ගාන තිබ්බ 5ක් number of vertices ගානත් 5 එහෙනම් 5 plus 5 කීයද 10 එහෙනම් ඒ දෙන්නගේ එකතුව 10 number of edges ගාන 8 plus 2 කීයද ඒ පැත්තත් 10 හරි both are same දෙපැත්තම සමානයි එහෙනම් අපිට කියන්න පුළුවන් this is satisfy the Euler's relationship මේක Euler's relationship එක satisfy කරනවා කියලා අපිට කියන්න පුළුවන් හරිද හරි ඉක්මනට ලියා ගන්නකො පුතේ මේක ලියා ගන්න වැරදි කට්ටිය ඉන්නවා නම් ඉක්මනට ලියා ගන්න හරි පුතේ එහෙනම් අපි අදට ක්ලාස් එක මෙතනින් නතර කරමු. තව ප්‍රශ්න ටිකක් තියෙනවා ඩිස්කස් කරන්න. අපි මේක තවත් දවසක් දාලා ඩිස්කස් කරමු. අපි දිගටම මට ක්ලාස් එක ඕනනම් අපිට මේ වෙලාවට කරගෙන යන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. හරි. ඊළඟට ඕගලන්ට grade 8 වල ඉඳන් සම්පූර්ණ තියරි ටික මම කියලා දෙනවා. මේ විදිහටම පාඩම් ටික ගිහිල්ලා අන්තිමට එක්සෑම් එකට දිගටම papers ඩිස්කස් කරනවා. හරි. ඒ හින්දා අපිට ඕනනම් දිගටම මේ ටයිම් එකටම කරන්න පුළුවන් කැමති දරුවෙක් ඉන්නවා නම් මට දැනුම් දෙන්න අපි මේකේ ඉතුරු ටික මම ආයි දවසක ලබන සතියේ අපි මේ විදිහටම සාකච්ඡා කරමු. හරි මං හිතනවා හැමෝටම මේකෙන් මොකක් හරි හොඳ දෙයක් කරගන්න පුළුවන් වුණා කියලා පාඩමේ අමතක වෙච්ච දේවල් තියෙනවා නම් මතක් කරගන්න පුළුවන් වුණා කියලා මං හිතනවා. මොනවා හරි ගැටලු තියෙනවා නම් ඕගොල්ලන්ට ඕන දෙයක් මගේ නම්බර් එකට කෝල් කරලා දැනගන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ අපි අදට ක්ලාස් එක නතර කරමු. හැමෝටම good night.